නිකමට හිතලා බලන්න මේ බොර වතුර අපට ලස්සන පාඩමක් කියලා දෙනවා. අගෝස්තු ජූනි කියලා කියන්නේ ශුෂ්ක කලාපවලට මැදි වෙච්ච ඌව පළාත, බදුල්ල, මහියංගනය, ඇතිමලේ, සියබල ආණ්ඩුව, වැල්ලවාය, බුත්තල වගේ ප්‍රදේශවල ජලය හිඟතාවෙන් කොතරම් දුක් විඳිනවාද. නමුත් නොවැම්බර් දෙසැම්බර් කියලා කියන්නේ, එවැගේම ඔක්තෝබර් මාස කියලා කියන්නේ වැහි ලැබෙන මාස. හැම අවුරුද්දෙම නාය යනවා. හැම අවුරුද්දෙම ගම් වතුර එනවා. හැම අවුරුද්දෙම දියඇලි ගංගා උතුරනවා. මේ වගේම බොර වතුර මහ මුහුදට යනවා. නමුත් කවදාද කෘෂිකර්මාන්තයට ජලය ලැබුණේ? කවදාද අපිට ගම් වතුර නැති වුණේ? කවදාද අපිට අපේ විදියට ලස්සනට කෘෂිකර්මාන්තය කරන්නට, ජන ජීවිතයේ නිවැරදි ආකාරයෙන් යථා තත්ත්වයට පත් කරගන්නට පුළුවන්? මේ කරුණම මතක තබාගෙන මේ අර්බුදයේ විසරන්නට, මේ අර්බුදයේ තියෙන භයංකාරකම මතක තබා ගන්නට වග බලා ගන්න.